කවුද මොකද්ද කීයටද කොහෙද අක්කි මම වෙඩින් එකකට මොනවද අඳින්නේ අනේ අක්කි කියන්න මේක හොඳයිද අක්කි මේ ඩ්‍රෙස් එකට මේ ෂූස් මැච් වෙනවද ඕව පොඩ්ඩක් ඉන්න ඩේ ටයිම් අවුට්ඩෝර් වෙඩින් එකකට මේ ඇඳුම මැච් වෙන්නේ නැහැ හැබැයි මේ ඇඳුම හොඳට මැච් වෙනවා ඔයාගේ හොඳම යාළුවා බ්‍රයිඩ් නම් බ්‍රයිඩ් ඩ්‍රෙස් එකක් අඳින වෙඩින් එකට මේ ඇඳුමට වඩා මෙන්න මේ ඇඳුම මැච් වෙනවා වෙඩින් ගෙස් කෙනෙක් විදිහට ඔයා වෙඩින් එකට අඳුන් වෙඩින් ගෙස් කෙනෙක් විදිහට ඔයා වෙඩින් එකට අඳින්න ඕන කොහොමද කියන එක මම ස්ටෙප් බයි ස්ටෙප් කියලා දෙනවා කලබල වෙන්න. ඔයාට වැඩේ ලේසි වෙනවා මම එහෙම කියනවා. ඔයා වෙඩින් ගෙස් කෙනෙක් විදිහට වෙඩින් එකකට යද්දී අවුට්ෆිට් එකක් සිලෙක්ට් කරද්දී ඔයා ඔයාගෙන් අහන්න ඕන ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ තමයි කවුද මොකද්ද කීයටද කොහෙද වෙඩින් එකකට අපි ලස්සනට අඳන් යන්නේ අපිට ඉන්වයිට් කරපු එක්කෙනාට රෙස්පෙක්ට් කරන්න සහ අලුත් ෆැමිලි එකට අපිව ඉන්ට්‍රොඩියුස් කරද්දී we have to look our best first impression matters ඒක තමයි අපි ට්‍රැඩිෂනල් වෙඩින්ස් වලට ගියාම පස්සේ තියෙන ෆ්ලෑෂි මෑන්දුම ඇඳගෙන ෂයිනි අවුට්ෆිට්ස් ඇඳගෙන මේකප් දානවා මාස්ක් එකක් දාලා වගේ that's how they look their best ඒත් අපි මෙහි in this YouTube channel අපි ඒව කරන්නේ we don't do that here no elegant විදියට ලස්සනට catchy විදියට trendy විදියට වෙඩින් ගෙස් කෙනෙක් වැදගත් විදියට කොහොමද අඳින්නේ කියලා මම කියලා දෙන්න තමයි යන්නේ. ඉතින් වෙඩින් සීරීස් එකේ එපිසෝඩ් 1 වීඩියෝ එකේ මම පැහැදිලි කරා වෙඩින් ගෙස් කෙනෙක් විදියට. ඔයාගේ අතින් වෙඩින් එකකට ගිහලා වෙන්න පුළුවන් මිස්ටේක්ස් මොනවද කියලා. ඒක නිසා මේ වීඩියෝ එකේ මම ඒක කියන්න යන්නේ. මේ ඇවිල්ලා වෙඩින් සීරීස් එකේ එපිසෝඩ් 2 ඒ තමයි වෙඩින් ගෙස් කෙනෙක් විදියට කොහොමද ඔයා ඒ වෙඩින් එකට ඇඳුමක් සිලෙක්ට් කරගන්න කියන වීඩියෝ එක. මේ වීඩියෝ එකේ most important tip එක මම මුලින්ම කියලා පටන් ගන්න හැ. ඒක නිසා මේ වීඩියෝ එක skip කරන්න නැතුව දිගට බලන්න පුළුවන් නම් ඒක ඔයාට ගොඩක් වටිනවා. මට නෙවෙයි ඔයාට වටින්නේ. අනිත් එක කියන්න ඕන ගොඩාක් රිසර්ච් කළා මේක මම මට හොයාගත්ත තියර එකක් ලංකාවේ කල්චර් එකත් එක්ක මම වෙඩින්ස් වලට ගිහිල්ලා මම දැක්කු දේවල් වලින් මගේ එක්ස්පීරියන්ස් වලින් මේක මම මට හොයාගත්ත තියර එකක් නිසා කොහෙවත් තියෙන තියර එකක් නෙවෙයි. ඉතින් ඔයා ඩිසයිඩ් කරන්න මේ තියර එක ඔයාගේ ලයිෆ් ස්ටයිල් එකට ඔයාට මැච් වෙනවද කියලා. ඔයා මේ වීඩියෝ එක බලලා ඔයා ඩිසයිඩ් කරන්න will you follow this theory or not it's up to you. මුලින්ම කවුද මැරි කරන්නේ this is so important මම මගේ අක්කිගේ වෙඩින් එකට අඳින ඇඳුම නෙවෙයි මම අල්ලපු ගෙදර ආන්ටිගේ දුවගේ වෙඩින් එකට අඳින්නේ මොකද මම අක්කිගේ වෙඩින් එකට මම මගේම අක්කගේ වෙඩින් එකට යනවා නම් ඒක අපේ වෙඩින් එක එතකොට I will dress a little bit extra මොකද මම බ්‍රයිඩ් ක්‍රූ එකට අදාළ කෙනෙක් වෙඩින් හෝල් එක ඇතුලේ මම highlight වෙන්න ඕන පුද්ගලයෙක් මොකද මගේ අක්කා තමයි බ්‍රයිඩ් who's getting married ඔයාගේ යාළුවෙක්ගේ වෙඩින් එකද ඔයාගේ සම වයස් වල වෙඩින් එකද ඔයාගේ එකම ජෙනරේෂන් එකේ කෙනෙක්ද මේ බඳින්නේ නැත්නම් ඔයාට වැඩි ගොඩාක් වැඩිමල් කෙනෙක්ද මැරි කරන්නේ ඔයාට වැඩි ගොඩක් බාල කෙනෙක්ද මැරි කරන්නේ කියන එකෙන් ඔයාට අයිඩියා එකක් ගන්න පුළුවන් මේ වෙඩින් එකේ ඔයාට තියෙන රෝල් එක. මේක සමහර වෙලාවට කෙනෙක්ට ඉම්පෝටන්ට් නැති වෙන්න පුළුවන් but I really like this idea. example එකක් මට වැඩි ගොඩාක් වැඩිමල් කෙනෙක්ගේ වෙඩින් එකකට මම සාරි එකක් අඳින එක පුළුවන් තරම් අඩු කරනවා සහ මට වැඩි ගොඩාක් බාල කෙනෙක්ගේ වෙඩින් එකකට මම ඩ්‍රෙස් එකක් අඳින එක ගොඩාක් අඩු කරනවා. This is how it goes. මම හිතනවා ඔයා පොඩ්ඩක් ට්‍රැක් එකට වැටලා තියෙන්නේ මම මේ කියන්නේ මොකද්ද කෙනෙකුට ෂුට් දැන් තේරෙනවා කියලා. example එකක් විතර මගේ නංගි මට වැඩි ගොඩාක් චූටි. එතකොට එයාගේ වෙඩින් එකට මම ඩ්‍රෙස් එකක් අඳින්නේ නැහැ. period. I will wear a sari or a lehenga or something, you know, yeah, unless I'm a bridesmaid. Yeah, she's still 12, so you don't have to worry about that. She's 12. Question number 2 මොකද්ද? girl කෙනෙක්ට lady කෙනෙක්ට වෙඩින් එකකට යද්දී අපිට අඳින්න ඕන ඇඳුම් options ගොඩාක් තියෙනවා. මෙන්ලට වගේ suit එක හරි සරම හරි නෙවෙයි. අපිට options ගොඩාක් තියෙනවා. අපි බලමු මේ options මොනවද කියලා. option number 1 mini dress එකක්, midi dress එකක්, maxi dress එකක්, saree එකක් නැත්නම් ඔසරි එකක්. ඒ කියන්නේ candian එක. තවත් වෙලාවට සමහර කට්ටිය මම දැකලා තිනවා suits අඳිනවා weddings වලට. ඒ වගේම උඩ jump suit එකක් වෙඩින් එකකට අඳින්න පුළුවන්. yeah. lehenga එකක් හෝ ඕනම traditional Indian outfit එකක් දැන් weddings වලට අඳින්න option එකක් තියෙනවා. දැන් අපිට options ගොඩක් තියෙනවා. අපි කොහොමද මේ option එකෙන් filter කරලා ගන්නෙ? අපි මේ wedding එකට අඳින්න ඕන මොන outfit එකද කියලා. ඒකට තමයි අපි මේ ප්‍රශ්නේ අපෙන් අහුවේ. let's dive. question number 1 එකේ මම ඔයාගෙන් අහන්න කිව්වා කාගේද මේ wedding එක? example එකක් විදිහට මගේ හොඳම යාළුවාගේ wedding එක නම්. එතකොට bride විදිහට එයා අඳින dress එකක් නම් මම ගොඩක් වෙලාවට එයාත් එක්ක තියෙන vibe එක wedding එකේ තියෙන vibe එක match වෙන්න මම dress එකකට යනවා. අපේ යාළුවෝකම කතා වෙලා අපි dress එකකට යනවා. හැබැයි යා මොකක් හරි හේතුවක් නිසා එයා saree එකක් අඳිනවා නම් මම ගොඩක් වෙලාවට saree එකකට හරි lehenga එකකට හරි ගිහිල්ලා match කරනවා. මම මේ වෙලාව කරන්නේ bride එක match කරන එක නෙවෙයි හැබැයි bride ගේ vibe එකට guest කෙනෙක් විදිහට මම match කරන එක. මේක ගොඩක් වෙලාවට කරන්න පුළුවන්. ඔයා couple එක personally දන්නවා නම් සහ ගොඩක් couple එකට close කෙනෙක් නම් විතරයි. තවත් විදිහකට කිව්වොත් මොකක්ද අඳින්නේ කියලා decide කරගන්න බැරි නම් ඔයත් එක්ක යන මිනිස්සු ගැන හිතන්න. ඔයා අඳුරන්නේ නැති wedding එකකට නම් යන්නේ. ඔයා යන්නේ girls set එකක් එක්ක. යාළුවෝ set එකක් නම්. ඔයාට යාළුවෝ set එකත් එක්ක කතා වෙලා එක dress code එකකට යන්න පුළුවන්. saree එකක් යාළුවෝ set එකත් එක්කම dress එකකට වගේ යන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඔයා mid 20s වල වගේ ඉන්න කෙනෙක්
කෙනෙක් නම් මම ඔයාට රෙකමන්ඩ් කරනවා කොට ගවුම. ඒ කියන්නේ මිනි ඩ්‍රෙසස් වලට යන්න නැතුව පුළුවන් තරම් මිනි ඩ්‍රෙසස් සහ මැක්සි ඩ්‍රෙසස් වලට යන්න ඔයා ඩ්‍රෙස් කියන සෙක්ෂන් එකේ ඒ කියන්නේ ගවුමක් අඳින්න ඉන්නවා නම්. මොකද මිනි ඩ්‍රෙසස් ඇවිල්ලා ගොඩක් වෙලාවට තරුණ කෙනෙක් ගොඩක් පොඩි කෙනෙක්ට තමයි මම රෙකමන්ඩ් කරන්නේ. තවත් එක්සැම්පල් එකක් විදිහට පර්සනලි මම අම්මලත් එක්ක වෙඩින් එකකට යනවා නම් අපේ නෑදෑ කෙනෙක්ගේ වෙඩින් එකකට හරි මගේ අම්මා සාරි එකක් අඳිනවා obviously that's like for sure. අම්මා සාරි එකක් අඳිනලාක මම සාරි එකක් අඳින්න I don't like that. එතකොට මමත් නිකන් ගොඩක් matured වෙලා පේනවා and I personally don't like that. It's up to you. ඔයාට ඒක decide කරන්න පුළුවන් ඔයා අම්මත් එක්ක match කරලා ඔයාත් සාරි එකක් අඳිනවද කියලා. මම අම්මා සාරි එකක් අඳිනවා නම් මම ගොඩක් වෙලාවට ගවුමක් හරි ලෙහෙංගා එකක් හරි අඳින්න පුළුවන්. ඊට පස්සේ මම නිරෝෂන් එක්ක වෙඩින් එකකට යනවා නම් ඒ වෙඩින් එකේ ඉතුරු questions ටික මම කොන්දන් questions දෙකක් අපි අහලා තියෙනවා. තව questions දෙකක් තියෙනවා. ඒ questions දෙකත් බලලා තව filter කරලා බලනවා. හැබැයි දැන්ට මගේ list එකේ තියෙන සාරි එකක් ලෙහෙංගා එකක් නැත්තම් midi හෝ maxi dress එකක්. මෙහෙම ඇඳන් පස්සේ අපි දන්නේ නැති වෙඩින් එකකට යනකොට අපිට අපේ යන කට්ටියත් එක්ක අපිට more comfortable and එතන එන vibe එක I like it. I really like it. Question number 3 කීයටද? මේ question එකෙන් තමයි අපේ අඳින colors decide කරන්නේ සහ අපි වෙඩින් එකට දෙන vibe එක decide කරන්නේ. මේක day wedding එකක්ද මේක evening function එකක්ද නැත්නම් night function එකක්ද කියන එක decide වෙනවා. කීයටද? මේක morning function එකක්ද lunch and day function එකක්ද evening function එකක්ද නැත්නම් night and clubbing function එකක්ද? ඔයා outdoor day wedding එකකට යනවා නම් black, red, orange වගේ vibrant colors ගොඩක් powerful colors අඳින එක පුළුවන් තරම් අඩු කරන්න. මොකද ඒ වගේ colors අඳම ගාව ගොඩක් කැපිලා පේනවා day time සහ outdoor නිසා. night function එකකට යද්දී ඔයාට ඇත්තටම light colors වලට ගියට ප්‍රශ්නයක් නැහැ. හැබැයි light colors වලට යනවට වැඩිය night function එකකදී ඔයාට අර powerful colors reds, blacks ඒ වගේම complementary colors වගේ ඕන දෙයකට ඔයාට යන්න පුළුවන්. easy. Question number 4 කොහෙද? මේක මම මගෙන් අහන ගොඩාක් important question එකක්. මොකද ඔයා දැනගන්න ඕන වෙඩින් එක කොහෙද තියෙන්නේ කියලා. Beautiful. It's perfect. කිතුල් පැණි වලින් මාචාලාට එකක් හැදුවා. Wow. ඔයා දැනගන්න ඕන වෙඩින් එක තියෙන්නේ කොහෙද කියලා. මේක beach wedding එකක්ද, mountain wedding එකක්ද, banquet hall එකක තියෙන wedding එකක්ද, නිකන් outdoor තියෙන wedding එකක්ද, තව church wedding එකක්ද, කෝවිලක පන්සලක තියෙන wedding එකක්ද කියලා ඔයා අනිවාර්යෙන් දැනගන්න ඕන. මොකද ඔයා අර questions තුන අහලා ඔයාගේ outfit එක ඔළුවේ හදාගත්තට වැඩක් නැහැ. මේ එක එක තැන් වලට සමහර outfits අඳින්න බෑ. ඔයා church wedding එකකට යනවා නම් ඔයාට මේ වගේ ටිකක් revealing outfit එකක් අඳගෙන යන්න බෑ. ඔයා religious තැනකට යනකොට පොඩ්ඩක් modest outfit එකක්. ඒ කියන්නේ skin එක වැහෙන outfit එකක් අඳන් යන්න ඕන. ඔයා outdoor wedding එකකට යනවා නම් 75% of the time it will be very hot. ඔයාට දාඩිය දානවා, දාඩිය බේරෙනවා. ඒ වගේ වෙලාවට full suit එකක් ඇඳගෙන ඔයාට ඉන්න බෑ outdoor wedding එකකට ගිහිල්ලා. Just no. එතකොට outdoor wedding එකකට අද ටිකක් breathable ඇඳුමක් අඳින්න ඕන. ඔයාට comfortable ඇඳුමක් අඳින්න ඕන. beach wedding එකකට යනවා නම් beach wedding එක කියන්නේ ගොඩාක් හුළඟ තියෙන තැනක්. එතකොට ඔයා ලොකු ස්ලිට් එකක් තියෙන ෆ්ලෝවි ඇඳුමක් තියනවා නම් ඔයාට ඔයාගේ අතක් හැමතිස්සෙම ෆ්‍රී නැහැ. මේ අතෙන් ඔයාට හැමතිස්සෙම ඔයාගේ ඩ්‍රෙස් එක අල්ලන් ඉන්න වෙනවා. It's gonna be a big problem. Trust me. මම ඒක ෆේස් කරලා තියෙනවා. ඒකයි මම ඔයාලට කියන්නේ මේ checklist එකේ තියෙන ටික හරියට කරන්න කියලා. එකපාරක් මම beach wedding එකට ගියා. ලොකු ස්ලිට් එකක් තියෙන ගවුමක් ඇඳගෙන. It was super windy. මම ගොඩක් පොඩි. එතකොට I still remember I was holding the dress the whole time. ඒ වගේම ඔයා mountain wedding එකකට යනවා නම් it's gonna be cold. It's gonna be freezing. Mama Nurli wedding එකකට ගියා. That was so unexpected. It was super cold. Mountain wedding එකකට යනවා නම් හැමතිස්සෙම cover up එකක් තියෙන්න ඕන. නැත්තම් ඔයා sleeveless ඇඳුමක් වෙනකොට sleeves තියෙන ඇඳුමක් ඇඳගෙන යන්න ඕන. You have to be prepared. ඔයාගේ අතින් mistake එකක් වෙන එක, ඔයා repent වෙන එක, ඔයා දුකක් වෙන එක නවත්තන්න තමයි I'm doing all of this for you. Outdoor function එකකට යනවා නම් ඔයා ටිකක් තෙත environment එකකට යන්නේ දන්නවනේ. Weddings කියන්නේ නැකත් කාලේ කියන්නේ 95% of the time it's going to be raining. එතකොට outdoor function එකදී මඩ චරියක් වෙලා තියෙන්නේ. එතකොට ඔයා stilettos දාන්න නැතුව block heel එකකට යන්න ඕන. දැන් මගෙන් අහන්න එපා ඇයි කියලා. ඔයා ඇයි කියලා අහනවා නම් ඔයා මගේ heels video එක බලන්න. මම ඒක පහල දාන්නම්. මේ හැබැයි මේ ප්‍රශ්න ටික මම මගෙන් අහන්න කලින් මම එක දෙයක් කරනවා. ඒක තමයි invitation card එක අරගෙන A to Z invitation card එක හොඳට කියවනවා. invitation card එක ගොඩක් වෙලාවට ලියුම් කවර කෙනෙකුට ලියුම් කවර ඇතුළේ බලන්න තව cards මොන හරි තියෙනවද කියලා. මොකද සමහර කාට invitation card එකේ පේන්න include කරන්න කැමති නැහැ මේ වගේ දේවල්. මොකද අර detail photo එකට මේ details වදින නිසා. ඇයි මේ invitation card එක කියවන්න කියන්නේ? මේ invitation card එකේ bride සහ groom විසින් ඔයාලා request කරලා තියෙනවා නම් මොකක් හරි dress code එකක් විදියට aesthetic එකක් විදියට අඳන් ඉන්න කියලා you have to follow that. ඔයා මේ වෙනකම් වීඩියෝ එක බලනවා නම් ඔයා මේකේ මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් අලුත් දෙයක් හරි concept එකක් හරි idea එකක් හරි මොකක් හරි දෙයක් ඉගෙන ගත්තා නම් හරි ඔයා මේ වීඩියෝ එකට ආසයි නම් හරි මෙන්න මේ emoji එක පහලින් comment කරන්න. එතකොට මම දන්නවා ඔයා මෙච්චර වෙනකම් වීඩියෝ එක බලලා තියෙනවා කියලා. ඒක color theme එකක්
වෙන්න පුළුවන්, ඒක vibe theme එකක් වෙන්න පුළුවන්, නැත්නම් print theme එකක් වෙන්න පුළුවන්. example එකක් විදිහට sarong wedding එකක් කියන්න පුළුවන්. cowboy weddings තියෙනවා. මම දන්නවා මේව තාම ලංකාවේ නෑ. මේ වගේ fancy weddings තාම ලංකාවේ නෑ. හැබැයි ලංකාවේ wedding industry එක යන විදිහට මට තේරෙනවා මේ weddings ඉස්සරහට අනිවාර්යෙන්ම ලංකාවේ වැඩි කල් යන්න කලින් එනවා කියලා. So you have to be prepared, my love. You have no choice. Last year නිරෝෂන්ගේ best friend ගේ wedding එකට මමයි නිරෝෂන් ලංකාවට ආවා. එයා marry කරේ French girl කෙනෙක්. කවුද? check. එතකොට මම දන්නවා girl හොඳටම dress එකක් අඳින්න කියලා. එතකොට මගේ option list එකේ මොකද්ද කියන question එකෙන් එන option list එකෙන් ඔක්කොම ටික අයින් වෙලා අන්තිමට ඉතුරුනේ dress එකක් නැත්නම් jumpsuit එකක් කියලා. dress එක කියන option එකත් එක්ක මම ආවා skirt and blouse හරි jumpsuit හරි option එකට. එතකොට මම හිතාගත්තා skirt and blouse මම wedding එකට ඇඳලා after party එකට jumpsuit එකට මාරු වෙනවා. ඊට පස්සේ question එක තමයි කීයටද? මේක හැවිලා evening night function එකක්. එතකොට මම colours විදිහට select කරගත්තේ ivory bronze කියන color combination එක sunset එකත් එක්ක evening function එකකුත් නිසා ඒක natural environment එක තිබ්බ නිසා මම හිතුවා මේ color combination එක හරියම ලස්සන වෙයි කියලා. ඊට පස්සේ question එක කොහෙද? මේක outdoor function එක heels විදිහට දැම්මේ block heels. ඊට පස්සේ මම අඳපු top එක sleeveless. ඒ වගේම outfit එක හරියම breathable. All the vibes are check. It works, right? වෙඩින් එකකට ගෙස් කෙනෙක් විදියට යද්දී ඇඳුමක් අඳිද්දී ඔයා හරිම ෆ්ලෑෂ් විදියට ඇඳුම් අඳින එක නවත්තන්න. ඔයා white colors වලට, white dresses වලට, white sarees වලට යන එක පුළුවන් තරම් අඩු කරන්න. මම දන්නවා සමහර වෙලාවට options එන්න පුළුවන්. You have no choice but to wear the only white dress you have. නැත්තම් ඔයාට තියෙන එකම white saree එක අඳින්න. ඒ වගේ වෙලාවට මම ඔයාලට option එකක් දෙන්නම්. පුළුවන් තරම් colorful accessories දාලා ඒකේ තියෙන අර bridal effect එක අඩු කරන්න පුළුවන් තරම්. ඒ කියන්නේ colorful සපත්තු, colorful bag එකක් වගේ දාලා ඔයාට තියෙන effect එක අඩු කරන්න පුළුවන්. dress low to a wedding. කඩේ තියෙන දිලිසනම ඇඳුම ඇඳන් යන්න කියලා rule එකක් කොහෙවත් නැහැ. period. මොකද wedding එකක spotlight එක වෙන්න ඕන couple එක. මිසක් ඔයා නෙවෙයි. wedding outfit ideas video එකක් ඕනනම් සහ මේකේ part 2 video එකක් එක තව breakdown එකක් ඕනනම් මට පහලින් comment එකක් දාලා කියන්න. ඔයාලගේ weddings වල ඔයාලා දැක්ක outfit mistakes ගැන. අතරේ